හායි යාළුවනේ යන දින අදත් මමලට ගාවා ලස්සන කතාවක් අරගෙන. ඉතින් ඊට කලින් ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරලා bell icon එකත් all කරලා like එකකුත් දාගෙන අපි යමු කතාවට. පැසිෆික් වනාන්තරය රවි යන හැම ගම අසල වනාන්තරයේ ඇවිදීමට ආස කළ කෘතහාරයේ පිරිමි ළමයෙකි. දිනක් දේශන හතුමාවතක් අනුගමනය කරමින් සිටියේදී ඔහුට පුරාණ වැල් වලින් සාදන ලද සැඟවුණු ආරුක්කු මාර්ගයක් හමු වුණා. ඒ හරහා යන විට රවි පැසිෆික් වනාන්තරයට ඇතුළු වුණා. ගස්වලට කතා කළ හැකි සහ මල් මුදු ලෙස ගායනා කළ හැකි මායාකාරී ස්ථානයකි. පාතය කුඩා පාවෙන ආලෝකයන්ගෙන් බැබළුණා. බුද්ධිමත් මහලු බක මුවනෙක් ඔහුගේ උරහිස මතට ගොඩ බැස්සා. සාදරයෙන් පිළිගනිමු. රවි වනාන්තරයේ ඔබෙන්තුරු බලා සිටිනවා. ඔහු පැවසීය. වනාන්තරයෙහි මායාව නැති කර ගනිමින් සිටින බව රවි දැනගත්තා. මේ සියලුම ජීවීන්ගේ මූලාශ්‍රය වන හොල්ටන් ගස මැලවී නමින් තිබුණා. එය බේරා ගැනීම සඳහා වනාන්තරයේ සැඟවී ඇති නැති වූ ස්වීට් බීජ 3ක් සොයා ගැනීමට රවිට සිදු වුණා. ඔහුගේ ගමන ඔහුව ගෙන ගියේ සෙල්ලංකාර ජල ස්ට්‍රීපර්ස් විසින් ආරක්ෂා කරන ලද දිලුදන ජල ගංගාවක්. සෑම පියරකදීම මල් වර්ණ වෙනස් කළ පමින් තිබුණා. සෙවණැලි දහස් මුමුණන අතුරු ගුහාවකටත් ඔහු එක්කන් ගියා. ධෛර්යයෙන් හා කරුණාවෙන් රවි ස්වීට් බීජ 3ම සොයා ගත්තා. ඒවා හාල්ටන් ගසට පාමුල තබා එහි අතු පිපෙන ආකාරය සහ වනාන්තරයේ වෙන කවදාටත් වඩා දීප්තිමත් ලෙස බැබලෙන ආකාරය ඔහු බලා සිටියා. බක මුවනා සිනාසෙමි. රවි ඔබ ඒක මායාව යථා තත්ත්වයට පත් කළා. මතක තබා ගන්න අපි අන් අයට උදව් කරන විට ධෛර්යයන් වර්ධනය වේ. රවි ආපසු නිවසට පැමිණි විට වනාන්තරයේ ආරුක්කු අතුරුදහන් විය. නමුත් සමහර විට රාත්‍රියේදී ඔහුගේ ළම අමතක ඔහුට තවමත් ඇසෙන්නට විය. ඉතින් ඔන්න අදට මගේ කතාව ඉවරයි. අපි ඊළඟ දවසේ ලස්සන කතාවකින් හම්බෙන්නකෝ. බයි.